අපිට මුළු ලෝකයම දකින්න උදව් වන වටිනාම ඉන්ද්‍රිය තමයි අපේ ඇස් දෙක. නමුත් ඔබ දන්නවද අපි දිනපතා ගන්න ආහාර වේලට පුළුවන් අපේ ඇස් පෙනීම අවුරුදු ගණනාවකින් තරුණ කරන්න. එහෙමත් නැත්නම් නොදැනුවත්වම අපේ පෙනීම දුර්වල කරන්න. අද ලෝකයේ බොහෝ දෙනෙක් ඉතා කුඩා වයසේදීම ඇස් කණ්ණාඩි පාවිච්චි කරන්න පෙළඹිලා තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි අපේ ඇස්වලට අවශ්‍ය නියම පෝෂණය නොලැබීම. නිවැරදි ආහාර තෝරාගත්තොත් අක්ෂරෝග අවම කර ගැනීමට සැබෑවටම හැකියාව තියෙනවා. ඉතින් අද වීඩියෝවෙන් මම කියන්න යන්නේ ඔබේ ඇස් පෙනීම තියුණු කර ඇසේ සුද සහ පෙනීමේ දුර්වලතාව වළක්වා ගන්න උදව් වන ලෝකයේ පිළිගත් පෝෂදායී ආහාර වර්ග 10ක් ගැනයි. ඒ පිළිබඳව සරලව, පැහැදිලිව සහ විද්‍යාත්මක පදනමක් සමග සාකච්ඡා කරමු. ඔබත් ඔබේ ඇස් දෙකට ආදරය කරන කෙනෙක් නම් මේ වීඩියෝව අවසානය වෙනකන් අනිවාර්යයෙන්ම නරඹන්න. අංක 1 කැරට්. කැරට් කියන්නේ ලංකාවේ සුලභව සොයාගන්න පුළුවන් ඇස් පෙනීමට උදව් වෙනවා කියලා හැමෝම දන්න එළවලුවක්. කැරට් වල ඇස් පෙනීමට අතිශය වැදගත් වන බීටා කැරොටින් කියන පෝෂකය බහුලව තියෙන එළවලුවක්. මේ බීටා කැරොටින් කියන පෝෂකය අපේ ශරීරය ඇතුලේ විටමින් A බවට පරිවර්තනය වෙනවා. විටමින් A කියන්නේ අපේ ඇස්වල දෘෂ්ටි විතානයට අවශ්‍ය විටමින් එකක්. විශේෂයෙන්ම රෑ වෙලාවේ හොඳට පෙනීම තියෙන විටමින් A ඉතා වැදගත්. විටමින් A අඩු වුණොත් රාත්‍රී අන්ධභාවය වගේ ඇස් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කැරට් අපේ ඇස්වල මතු පිට හොඳ සෞඛ්‍ය තත්ත්වයේ තියාගන්නත් උදව් කරනවා. ඔබට කැරට් අමුවෙන් හෝ සැලඩ් විදිහට නැත්නම් බීමක් ලෙස මෙන්ම කැරට් මාළුවක් ලෙසත් දිනපතා ඔබේ ආහාර වේලට එකතු කරගන්න පුළුවන්. ඒ විදිහට දිගු කාලීනව කැරට් ආහාරයට ගන්නව නම් ඔබේ ඇස්වල සෞඛ්‍ය ශක්තිමත් කරගන්න ඇත්තටම උදව් වෙනවා. අංක 2 නිවිති හා තදකොළ පැහැති පලා වර්ග. නිවිති හා තදකොළ පැහැති පලා වර්ග අපගේ දෛනික ආහාර තුල අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතු අතිශය වැදගත් ආහාර වර්ගයක්. නිවිති, කංකුන්, මුකුණු වෙන්න ගොටුකොළ වැනි කොළ පැලෑටි වල ඇස් සෞඛ්‍යයට විශේෂයෙන්ම වැදගත් වන ලූටින් සහ සියක්සැන්තින් කියන පෝෂක ද්‍රව්‍ය බහුලව අඩංගුයි. මේ ලූටින් සහ සියක්සැන්තින් කියන්නේ අපේ ඇස්වල දෘෂ්ටි විතානය ඇතුලේ ස්වභාවික අවු කණ්ණාඩි ලෙස ක්‍රියා කරමින් හානිකර බ්ලූ ලයිට් කිරණ අඩු කිරීමට උදව් වන පෝෂකයන්. අද කාලේ මොබයිල් ෆෝන්ස්, ලැප්ටොප්, ටැබ්ලට් වැඩිපුර භාවිතා කිරීම නිසා අපේ ඇස්වලට ලැබෙන බ්ලූ ලයිට් ප්‍රමාණය දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. මේ නිසා නොපැහැදිලි පෙනීම, වියලි ඇස්වලට වෙහෙස දැනීම, හිස රදය වැනි ගැටලු ඇති වෙන්න පුළුවන්. නමුත් නිවිති සහ කොළ පැලෑටි දිනපතා හෝ නිතරම ආහාරයට ගත්තොත් මේ නිල් ආලෝකයෙන් වන හානිය අඩු කරලා ඇස්වලට රැකවරණයක් ලබා දෙනවා. ඒ වගේම මෙම කොළ පැලෑටි වල විටමින් A, විටමින් C, විටමින් K, ෆෝලේට් සහ ඇන්ටිඔක්සිඩන්ට් විශාල ප්‍රමාණයකින් තියෙනවා. විටමින් C සහ ඇන්ටිඔක්සිඩන්ට්ස් මගින් ශරීරයේ අස්ථාවර අණු කොටස් වලින් සිදුවන සෛල හානිය අඩු කරලා ඇස් වයසට යාම මන්දගාමී කරනවා. මේ නිසා ඇසේ සුද, අක්ෂි පරිහානිය වැනි වයසට සම්බන්ධ අක්ෂි ගැටලු දිගු කාලීනව වැළැක්වීමටත් උදව් වෙනවා. විශේෂයෙන්ම සතියට දින 3ක් හෝ 4ක්වත් කොළ පැලෑටි ආහාරයට ගැනීම ඇස් සෞඛ්‍යයට ඉතාම හොඳයි. අංක 3 ඔමෙගා 3 සහිත මාළු. ඔමෙගා 3 ෆැටි ඇසිඩ් කියන්නේ අපේ ශරීරයට සහ විශේෂයෙන්ම ඇස්වල සෞඛ්‍යයට අත්‍යවශ්‍ය ඉතාම වැදගත් පෝෂක ද්‍රව්‍යයක්. අපේ ශරීරයට ඔමෙගා 3 තමන්ම නිෂ්පාදනය කරගන්න බැරි නිසා ඒවා ආහාර මගින් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඔමෙගා 3 බහුලව අඩංගු ප්‍රධාන ආහාර වෙන්නේ මාළු වර්ගයි. විශේෂයෙන් සැමන්, සාඩින්, ටූනා, මැකරල්, ලින්නා මසුන් වැනි ෆැටි ෆිෂ් වර්ග ඔමෙගා 3 වලින් ඉතාමත් පොහොසත්. මෙම ඔමෙගා 3 ෆැටි ඇසිඩ්ස් අපේ ඇස්වල රෙටිනා නැත්නම් දෘෂ්ටි විතානයේ සෛල නිසි ලෙස ක්‍රියා කිරීම සඳහා අත්‍යවශ්‍ය වෙනවා. රෙටිනා කියන්නේ අපේ ඇස්වල ආලෝකය හඳුනාගෙන මොළයට සිග්නල් යවන ඉතාම වැදගත් කොටසක්. ඔමෙගා 3 තියෙනකොට රෙටිනා සෙල්ස් ශක්තිමත් වෙලා ඇස් පෙනීම හොඳින් පවත්වා ගන්න උදව් වෙනවා. ඒ වගේම අද බොහෝ දෙනාට තියෙන ඇස්වල වියලිභාවය කියන ප්‍රශ්නයට ඔමෙගා 3 ඉතාමත් ප්‍රයෝජනවත්. ඔමෙගා 3 මගින් ටියර් ප්‍රොඩක්ෂන් නැත්නම් කඳුළු නිෂ්පාදනය හොඳ කරලා ඇස් වියලීම අඩු කරනවා. ඒ වගේම ඔමෙගා 3 වල ඇන්ටි ඉන්ෆ්ලමේටරි ගුණ තියෙන නිසා ඇස්වල ඇතිවන ආසාදනයන් අඩු කිරීමට උදව් කරනවා. මාළු බැදලා කනවට වඩා ග්‍රිල් කිරීමෙන්, ස්ටීම් කිරීමෙන් හෝ කරි ලෙස අඩු තෙල් භාවිතා කරලා ආහාරයට ගැනීම වඩාත් හොඳයි. මොකද අධික ලෙස ඩීප් ෆ්‍රයි කිරීමෙන් ඔමෙගා 3 ගුණ අඩුවීමක් සිදු වෙනවා. අංක 4 බිත්තර. බිත්තර කියන්නේ ඇස් සෞඛ්‍යයට අත්‍යවශ්‍ය පෝෂක බලාගාරයක්. බිත්තරවල ලූටින් සහ සියක්සැන්තින් කියන පෝෂක තියෙන නිසා අහිතකර නිල් ආලෝකයෙන් ඇස් ආරක්ෂා කරලා ඇසේ දෘෂ්ටි විතානය නිරෝගීව තබා ගන්න උදව් කරනවා. අපේ ශරීරයේ විටමින් A හිඟ වුණොත් පෙනීම දුර්වල වෙනවා. නමුත් බිත්තර ආහාරයට ගැනීමෙන් විටමින් A ස්වභාවිකවම අපේ ශරීරයට ලැබෙනවා. ඒ වගේම බිත්තරවල තියෙන සිංක් කියන ඛනිජය ඇස් සෞඛ්‍යයට ඉතාම වැදගත්. සිංක් නැතිව විටමින් A හරිම විදිහට
අපේ ශරීරයට උරාගන්නේ නැහැ. ඒ නිසා සිංක් සහ විටමින් A යන දෙකම එකතු වුණොත් ඇස් පෙනීම තවත් හොඳ අතට හැරෙනවා. බිත්තරවල මේ දෙකම තියෙන නිසා බිත්තර කියන්නේ හොඳම සංයෝජනයක්. ඒ නිසා දිගටම බිත්තර කන අයට ඇස්වලට ඇතිවන තෙහෙට්ටුව අඩුයි. බිත්තරවල තියෙන පෝෂක හොඳට ලැබෙන්න නම් හරි විදිහට කන්න ඕනි. තම්බපු බිත්තර ලෙස, බාගෙට තම්බාගත් බිත්තර ලෙස, තෙල් අඩුවෙන් ඔම්ලට් විදිහට බිත්තර ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි. මොකද තෙල් වැඩිපුර දාලා බදින බිත්තර ඇස් සෞඛ්‍යයට ලොකු ප්‍රයෝජනයක් නැහැ. සාමාන්‍ය පුද්ගලයෙකුට දිනකට බිත්තර එකක් හෝ දෙකක් ගැනීම සුදුසුයි. අංක 5. විටමින් C සහිත පළතුරු. අපි බොහෝ දෙනා පළතුරු කන්න කැමතියි. නමුත් විටමින් C තියෙන පළතුරු අපේ ඇස්වල සෞඛ්‍යයට ඉතාම වැදගත් කියලා බොහෝ දෙනා දන්නේ නැහැ. විටමින් C කියන්නේ අපේ ඇස් රැකගන්න ශරීරයට අත්‍යවශ්‍ය විටමින් එකක්. විටමින් C බහුල පළතුරු විදිහට දොඩම්, දෙහි, අඹ, අන්නාසි, ස්ට්‍රෝබෙරි, පැපොල්, තක්කාලි හඳුන්වන්න පුළුවන්. විටමින් C කියන්නේ ශක්තිමත් ප්‍රතිඔක්සිකාරකයක්. ජංගම දුරකථන විකිරණ, ආතතිය, නිින්ද අඩු බව වැනි දේ නිසා ඇස් සෛල හානි වෙනවා. විටමින් C තියෙන පළතුරු මේ හානි අඩු කරලා ඇස් දිගු කාලයක් නිරෝගීව තියාගන්න උදව් කරනවා. ඒ වගේම අපේ ඇස් කාචයේ ඇසේ සුද කියන රෝග තත්ත්වය ඇතිවීම නිසා පෙනීම බොඳවීම, පෙනීම අඩුවීම සිදු වෙනවා. නමුත් අධ්‍යයන වලින් පවා පෙන්වලා තියෙනවා විටමින් C හොඳටම ගන්න අයට ඇසේ සුද ඇතිවීමේ අවදානම අඩුයි කියලා. ඒ නිසා පළතුරු ආහාරයට ගැනීම අනාගතයේ ඇස් ගැටලු වලින් ඔබව රැක ගැනීමට උදව් වෙනවා. විටමින් C කියන්නේ ඉක්මනින් විනාශයට පත්වන විටමින් එකක් නිසා ඒවා නැවුම් ලෙස ආහාරයට ගැනීම සුදුසුයි. අංක 6. බතල. අපි හැමෝම දවස පුරා දූවිලි, වාහන දුම්, මොබයිල් සහ ලැප්ටොප් ස්ක්‍රීන් ලයිට් වැනි දේවල් වලට මුහුණ දෙනවා. මේ දේවල් අපේ ඇස් තුලට ගිහින් කාලයත් එක්ක අපේ ඇස් හෙමින් හානි කරනවා. එය එක දිනකින් පේන්නේ නැති වුණත් දිගු කාලීනව ඇස් බොඳවීම, ඇස් වේදනාව සහ ඇස් බරගතිය වැනි ගැටලු වලට හේතු වෙනවා. බතල වල තියෙන විශේෂ පෝෂක මේ අනවශ්‍ය දේවල් ෆිල්ටර් කරලා ඇස් පිරිසිදුව සහ සෞඛ්‍ය සම්පන්නව තබා ගන්න උදව් කරනවා. ඒ නිසාම බතල කියන්නේ ඇස්වල ස්වභාවික පෙරහනක් වගේ වැඩ කරන ආහාරයක්. බතලවල විටමින් C සහ විටමින් E වැනි ප්‍රතිඔක්සිකාරක තියෙන නිසා ඇස්වල සෛල හානි වීමෙන් ආරක්ෂා කරනවා. ඒ වගේම මේවා ඇස් වයසට යාම මන්දගාමී කරලා ඇසේ කාචය පිරිසිදුව තබා ගන්න උදව් කරනවා. බතලවල ෆයිබර් තිබීම නිසා අපේ ඇඟේ ලේවල සීනි පාලනය වෙලා දියවැඩියාව නිසා ඇස් හානි වීමත් අඩු වෙනවා. ඒ වගේම බතලවල තියෙන පොටෑසියම් ඛනිජ මගින් ඇසේ ස්නායු හරියටම වැඩ කරන්න උදව් කරලා අවධානය සහ පාලනය වැඩි දියුණු කරනවා. නිතර බතල කන අයට ඇස්වල බරගතිය ඉක්මනින් නැති වෙනවා. පරිගණක තිර දෙස දිගටම බලනකොට ඇතිවන මහන්සිය අඩු වෙනවා සහ දිගු කාලීන අක්ෂි සෞඛ්‍ය හොඳින් පවත්වා ගැනීමට පුළුවන්. ඇස්වලට වැඩිම ප්‍රයෝජනයක් ගන්න නම් බතල තම්බලා ස්ටීම් කරලා හෝ කරි වශයෙන් ගැනීම වඩා හොඳයි. අංක 7. බ්‍රොකොලි. බ්‍රොකොලි කියන්නේ ඇස් පෙනීම ආරක්ෂා කරගන්න අපිට සොයා ගන්න පුළුවන් හොඳම ආහාරයක්. මෙය පෝෂක පදාර්ථ වලින් පිරුණු පෝෂක ගබඩාවක් කිව්වොත් නිවැරදි. මෙහි විටමින් A, C සහ K බහුලව අඩංගු වෙනවා. ඒ විතරක් නෙවෙයි ශරීරයට අවශ්‍ය පොටෑසියම්, කැල්සියම් සහ යකඩ වගේ ಖನಿජ ලවණත් ආහාර ජීර්ණය පහසු කරන තන්තු සහ ශාකමය ප්‍රෝටීන වලිනුත් පොහොසත්. බ්‍රොකොලි වල ලූටින් සහ සියක්සැන්තින් කියන ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ඉහළ මට්ටමක තියෙනවා. කිරුවෙලියෙන් එන අහිතකර UV කිරණ මගින් ඇසට වෙන හානිය වළක්වා ගන්නත් මේවට පුළුවන්. බ්‍රොකොලි වල තියෙන ඉහළ විටමින් C ප්‍රමාණය ඇසේ ඇති රුධිර නාලවල ශක්තිමත්භාවය පවත්වා ගන්නවා. ඒ වගේම මෙහි අඩංගු සල්ෆරාපේන් කියන සුවිශේෂී සංයෝගය ඇසේ සෛල ආතතියෙන් ආරක්ෂා කරනවා. වයස්ගත වීමේදී ඇතිවන පෙනීමේ දුර්වලතා අවම කරගන්නත් බ්‍රොකොලි උදව් වෙනවා. හැබැයි බ්‍රොකොලි වල තියෙන මේ පෝෂණය උපරිමයෙන් ලබා ගන්න නම් ඒවා ගොඩක් වෙලාවක් උයන්නේ නැතිව මදක් හුමාලයෙන් තම්බාගෙන හෝ සලාදයක් ලෙස ආහාරයට ගන්න. එතකොට තමයි එහි තියෙන ගුණය විනාශ නොවි ඔබේ ඇස්වලට ලැබෙන්නේ. අංක 8. ආමන්ඩ් හෙවත් බදම්. ආමන්ඩ් නැත්නම් බදම් කියන්නේ ඊටමත් රසවත් වගේම ගුණදායී ආහාරයක්. ඇස් පෙනීම නිරෝගීව තබා ගන්න බදම් වලට පුදුමාකාර හැකියාවක් තියෙනවා. බදම් ඇස්වලට මෙතරම් ගුණදායක වෙන්න ප්‍රධානම හේතුව තමයි එහි අඩංගු ඉහළ විටමින් E ප්‍රමාණය. විටමින් E කියන්නේ ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්. එය අපේ ඇසේ සෛලවලට හානි කරන අස්ථායී අණු වලට එරෙහිව සටන් කරනවා. ඒ වගේම මෙහි ඔමෙගා 3 මේද අම්ල මගින් ඇසේ තෙතමනය පවත්වා ගැනීමටත් ප්‍රෝටීන් සහ තන්තු මගින් ශරීරයේ පොදු සෞඛ්‍ය වර්ධනයත් සිදු වෙනවා. මැග්නීසියම් මගින් රුධිර පීඩනය පාලනය කරන අතර රුධිර පීඩනය පාලනය වීම ඇස්වල නහරවල සෞඛ්‍යයට වැදගත් වෙනවා. ඔබට බදම් එලෙසම ආහාරයට ගන්න
ගන්න පුළුවන්. නැත්නම් උදෑසන සීරියල් හෝ යෝගට් සමග මිශ්‍ර කරලා ආහාරයට ගන්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න බදම් වල කැලරි ප්‍රමාණය මදක් වැඩි නිසා සීමිත ප්‍රමාණයක් ආහාරයට ගැනීම තමයි වඩාත් සුදුසු. අංක 9 කඩල, පරිප්පු සහ බෝංචියට. අපේ ඇස් පෙනීම සුරකින්න වැදගත් ආහාර කාණ්ඩය තමයි කඩල, පරිප්පු සහ බෝංචියට වැනි පියලි ආහාර. මේවා අපේ එදිනෙදා ආහාර වේලට එකතු කරගන්න ඉතාමත් ලෙහෙසි වගේම ගුණයෙන් ඉතා ඉහළයි. මේ ආහාරවල සිංක් ඛනිජය බහුලව අඩංගු වෙනවා. ඇසේ දෘෂ්ටි විතානය හෙවත් රෙටිනාව නිරෝගීව තබා ගැනීමටත් ඇසේ පටක ආරක්ෂා කිරීමටත් සිංක් අත්‍යවශ්‍යයි. සිංක් වල අති විශේෂත්වය තමයි අක්මාවේ ගබඩා වී ඇති විටමින් A ඇසට ගෙන ගොස් ඇස ආරක්ෂා කරන මෙලනින් වර්ණකය නිපදවීමට උදව් කිරීම. කඩල සහ පරිප්පු නිතිපතා ආහාරයට ගැනීමෙන් අඳුරේදී පෙනීම දුර්වල වීම හෙවත් රාත්‍රී අන්ධභාවය වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම වයසට යෑමත් සමග ඇසේ මැද පෙනීම දුර්වල වන මැකියුලර් පරිහානිය පාලනය කරන්නත් මෙහි ඇති පෝෂක කොටස් වලට පුළුවන්. මීට අමතරව මේ ආහාරවල ඉහළ පෝෂණ ගුණය සහ තන්තු අඩංගු නිසා ඒවා ශරීරයේ සීනි මට්ටම පාලනය කරනවා. රුධිරයේ සීනි පාලනය වීම දියවැඩියාව නිසා ඇස්වලට සිදුවන හානිය වළක්වා ගැනීමට හේතු වෙනවා. ඉතින් ඔබ නිර්මාංශායික නම් හෝ මස් මාළු කන්නේ නැති කෙනෙක් නම් ඔබේ ඇස් ආරක්ෂා කරගන්න කඩල, පරිප්පු සහ බෝංචියට ආහාරයට ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. අංක 10 සූර්යකාන්ත ඇට. සූර්යකාන්ත ඇට කියන්නේ ඇස් පෙනීම රැකගන්න තවත් ඉතා ප්‍රබල ආහාරයක්. මේ කුඩා බීජවල ඔබේ දැස් ආරක්ෂා කරගන්න පුළුවන් සුවිශේෂී පෝෂක කොටස් රාශියක් සැඟවිලා තියෙනවා. සූර්යකාන්ත ඇටවල විටමින් E ඉතාමත් ඉහළ මට්ටමක අඩංගු වෙනවා. සූර්යකාන්ත ඇටවල අඩංගු සෙලේනියම් පෝෂකය කියන්නේ අපේ සිරුරේ ක්‍රියා කරන ඉතා ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්. එය විටමින් E සමග එක්ව අපේ ඇස්වලට දෙගුණයක් ආරක්ෂාව ලබා දෙනවා. ඒ වගේම අපේ ඇස්වල තියෙන වැදගත්ම ස්වභාවික එන්සයිමයක් තමයි ග්ලූටතයෝන්. සෙලේනියම් මගින් මෙම එන්සයිමය නිපදවීමට උදව් කරන අතර එමගින් ඇස් තුළට ඇතුළු වන විෂද්‍රව්‍ය සහ අහිතකර අංශු ඉවත් කර ඇසේ පටක නිරෝගීව තබා ගන්නවා. සූර්යකාන්ත ඇට ග්‍රෑම් 30ක් වැනි සුළු ප්‍රමාණයකින් ඔබේ ශරීරයට දිනකට අවශ්‍ය විටමින් E ප්‍රමාණයෙන් භාගයකට වඩා ලබා ගන්න පුළුවන්. මතක තබා ගන්න. හොඳ පෙනීමක් කියන්නේ අපිට ලැබෙනු වටිනාම දායාදයක්. ඒ නිසා පෙනීම දුර්වල වන තුරු ඉන්නේ නැතිව අද සිටම මේ පෝෂදායී ආහාර ඔබේ දෛනික ආහාර වේලට එකතු කරගන්න. ඒ වගේම දවසකට ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්නත් අධික ලෙස ඩිජිටල් තිර දෙස බලා සිටීමෙන් වැළකී ඔබේ ඇස්වලට විවේකය ලබා දෙන්නත් අමතක කරන්න එපා. ඉතින් අද වීඩියෝවෙන් ඔබ අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මෙහි ඇතුළත් ආහාර වර්ග වලින් ඔයා වැඩියෙන්ම කැමති ආහාරය මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරන්න යන ගමන් මේ වීඩියෝව ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔබට සුබ දවසක්.